හායි ළමයි. අද අපි හදන්න යන්නේ දාගත්තු පොලුයි, සීනි, වතුරයි, කලරුයි දාලා හදන රසම රස පොල්ටක්. මුලින්ම අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගමු. ඒකටම වතුර පොඩ්ඩක් දාගන්න ඕනි. ඒ ටික හොඳට කලවම් කරලා හොඳට සීනි ටික දී වෙනකන් ලිපේ තියාගමු. ඊට පස්සේ ඒකට අපි අර ගාගත්ත පොල් ටික තියෙන්නේ. අන්න ඒ ටික දාගන්න ඕනේ. පොඩ අපි ඇඩ් කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදියට කලවම් කරගමු. ඊට පස්සේ අපි කලරින් බිඳු කීපයක් ඒ පොල් එකට එකතු කරගමු. මම ළඟ තිබ්බේ රතු පාට. ඒ නිසා මම රතු පාට කලරින් එක තමයි මේකට ඇඩ් කරගත්තේ. මේක හොඳට කලවම් කරගන්න ඕනේ අර තියෙන වතුර ටික අයින් වෙනකම්ම. ඊට පස්සේ තමයි අපි භාජනයකට දාගන්න ඕනේ. මම මේකට තව කිරිපිටි චුට්ටකුයි වෙනිලා චුට්ටකුයි ඇඩ් කරා. ඒකත් ඇඩ් කරාම හරිම රසයි මේක. ඊට පස්සේ අපි මේක චුට්ටක් නිවෙනකන් තියලා කෑලි වලට කපවගමු. එහෙනම් මේක තමයි ෆයිනල් ලුක් එක.